අපේ ගමට ඉදිරියේදී අනිවාර්යයෙන්ම සදාහට අපි දෙන අපේ නායකය විරුවා මේ වෙනකොට තියෙන හැමදාම බලය දෙන්නේ නැහැ. කඩේ වැහුණා. කඩේ බඩු ඔක්කොම ඒවා වුණා. උනාට වතුර ඔක්කොම පාලමෙන් උඩට ගැහුවා. පාර දෙපැත්තෙම ආවා. කඩේ සම්පූර්ණයෙන් වතුර පිරීලා. ඒ තරම් මලේ දෙකක් ආවා. ගෙවල් කඩලා තියෙන සිට එකක් විතර. දෙන්න සුදම් විකල්පයක් දෙන්න වෙනවද? යන්න දෙපාද කියලා කියන්නෙත් නැහැ. ඒකේ ප්‍රශ්නේ තියෙනවා. ඔතකොට ගමේ කට්ටිය ඇවිල්ලා කියනවා, ඒ කියන්නේ දැන් රජයේ නිලධාරීන්ට වෙන උදේකුත් නැහැ 16 ඉස්කෝලේ පටන් ගන්නවා. ඉතින් කියනවා ගෙවල් වලට යන්න කියලා. මොකද කරන්නේ දෙන්නේ? MBR එකෙන් කියනවා යන්න එපා පරීක්ෂණ කරන්න ගන්න. අපේ අන්තර දැන් අද දැන් මම උදේ දිසාපොත්තුමාට කිව්වා දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාස එකම NVR එකේ ඔෆිස් කෙනෙක්වත් අද නැහැ. අද මුළු ප්‍රාදේශීය කොට්ටාසෙම නැහැ. දැන් අපේ අන්තර අපේ පවුල් කීයක් ඉන්නවද? ඇවිල්ලා බලනකල් මේ ගෙට යන්න දෙපාද කියලා. දැන් මම දිසාපොත්තුව කොහොමරි කතා කරලා එවන්න ලෑස්ති කරවන්න කියලා. උනට අද දවසට නැහැ. ඒ දැන් එහෙන් පාසල් පටන් ගන්න කියනවා. ආරෙන් අරකට තැන්වෙච්ච බහුතරයක් ඉන්නේ පාසල්. එක්ක වෙලා යාට විකල්පයක් දෙන්න. සාවකට සම්පූර්ණ බහැලා තියෙනවා. මේ මිනිස්සුත් ඉන්නේ රවතන් කියලා. ගොවිසෙවනේ මේකේ සම්බන්ධ කරන ගැනීමේදී එකක් තියෙනවා මේ කෙනෙක් පරස්පරයි. ඒක ආයතනයක් එකක් කියනවා අනිත් ආයතනය තව එකක් කියනවා. අන්තිමේ මිනිස්සු තමයි මේ මැද තැලෙන්නේ. ආඩි එකක් කියනකොට මේ තව එකක් කියනවා. අධ්‍යාපනයේ දෙපාර්තමේන්තුවේ ඉස්කෝල පටන් ගන්න කියලා. දෙපාද කියන්නෙත් නැහැ. කියන්නේ අපි ආයෙ ඉන්නවා ගලහා ඉස්කෝලේ ගලහා. ශ්‍රී ලංකාවේ වර්ෂාපතේ මැනලා තීන්දුව කරන්න කියලා. මිනිස්සු මයින්න ඕනේ. ඔය මම දැක්කේ කියනවා. අපි කොහොමද මයින් එක කොහොමද ඉන්නේ? කොහොමද මයින් අපේ? ඒ කියන්නේ අපේ අඳුර 80 නම් ඉන්නද මොකද මෙහෙම කියලා එක ඇතුළේ යන්න ගෙනවා. ඉතින් මිනිස්සු මොකෙන් හරි මැනගෙන එළියට යනවා. මැනගෙන එළියට යන්න ඕනේ තමයි. ඉතින් මේ මිනිස්සු කියනවා දැන් අපි ඉස්කෝලේ ඉන්නේ. ඉස්කෝලේ පටන් ගන්නත් ඕනේ. ළමයි ඉස්කෝලේ කල් දාන්නත් බෑනේ. ඉතින් මොකක් හරි මෙතන මැද තැනකට හදාගන්න වෙනවා. ආපදා කලමනාකරණය පිළිබඳව ගැටලුව තියෙන්නේ. ඒ කියන්නේ කමිටුවක් එහෙම තියෙනව නේද? සාමාන්‍ය වල තිබ්බේ නෑ නැපැන මේ ළඟදී වෙනකන් මෙයා නේද? සහජර ආයතන අතර සම්බන්ධීකරණයේ ප්‍රශ්නක් තියෙනවා. දිස්ත්‍රික්ක වල තියෙනවද ආපදා කලමනාකරණය? තියෙනවද? ඒවා දිස්ත්‍රික් කම්පැනි වලට පුළුවන් බලය තියෙනවා කරනවා නම්. වැඩේ වෙන්නේ නැහැ කාරණේ දැන් මේ සම්බන්ධීකරණය තියෙනදා ඒක ආයතන තනිව හැසිරෙන්නේ. ඉතින් අර එන පණිවිඩය වෙනස් පරස්පර විරෝධී. ඒතකොට නිලධාරී ගමේ ඉන්න ස්ටේෂන් නිලධාරී අපහසුතාවයටපත් වෙනවා. ඔය දැන් සමහරක් ගමතුර තියෙන පළාත්වල ඒවා වෙනම ක්‍රියාත්මක කරනවා දැන් නේද? ඒ පළාත්වල. ඒ චක්‍රලේඛනේ ගමතුර සම්බන්ධයෙන් නේද? නෑ සියලු ආපදා වලට පුළුවන්. 2005 පන දනුව මාස 3 වල සැරයක් ඇඳවන්න. මල කැඳවලා තිබ්බේ නෑ. මේ සිද්ධිය වෙලා පැය 48ක් කරලා. අපේ අතට මේකට කලින් කියන්නේ වුණොත් ඔක සෑහෙන ප්‍රමාණයක් පළ කරගන්න දෙපා. මිනිස්සු දැන් ගම්පල අපේ විශේෂයෙන්. මම ඔය එදා පාර්ලිමේන්තුවේ ඇද්දෙත් ඒකයි අපේ අතට ඕක කැඳවලා තිබ්බනම් ඔය කියපු එක 100ට ගණන් කටු කරා. ඒ කතාවෙන් පස්සේ ගොඩක් ඇස් ඇරුණා නේ. ඔව්. හැමෝම ටිකක් ඒක කිව්වොත් අතරම මෙච්ච දෙන්නේ අපේ අතට. කතාවනේ අපේ. අවදානයක් ආවනේ. සයිදින් වක්කය බිම දන්නේ නැතුවනේ. ඔව්. ගම්පල ආසනයේම විශාල ප්‍රමාණයක්. අදොත් ඩෑම් එකේ යවල් තමයි ගොඩක් මිනිහ විතරයි. වතුර මැනේජ් කරන්න ඕනේ මේ කාලේ සීමා අනිවාර්යයෙන් ඒවා අපි කිව්වෙත් අපි ඒක පසුව ඒකට අපි කතා කරන්න. මේ ඉස්සෙල්ලා මේ මිනිස්සු ටික ආයේ ගෙවල් වලට යවලා සාමාන්‍ය තත්ත්වෙට ගේන්න බෑ. මේ ආණ්ඩුවෙත් නම් පොරොන්දු ටිකක් දීලා තියෙනවා. ඒවා කරන්න බෑ. සැකසෙල පොරොන්දු ටිකක් දීලා තියෙනවා. දැන් අපේ අතට නවලවතුවා යෝජනා කරේ මේකට තේරීම් කාර්යක සභාවක් දාලා ඇයි මෙහෙම ආපදාවක් වෙන්න තියෙන මේ මෙච්චර වර්ෂාපතන යන මිනිස්සු දැන්වත් කරේ නැත්තේ. ඒකට වතුර කළමනාකරණේ ඩෑම් වලේම ඇයි ඒ ටික කරේ නැත්තේ. ඒ ගැන පාර්ලිමේන්තු තේරීම් කාර්යක සභාවක් දාලා හොයන්න කියලා අපේ අතට. කියන්න බෑ අපේ අතට. කවුද වක් කියන්නේ කියලා හොයන්න නැතුව හොයන්න ඕනේ. අනික අපේ අතට මේ ආර්ථික හානි මිනිස්සුන්ට වැටට යන්න බෑ. ගොවිබින් ටික ඉවරයි. කඩ ටික ඉවරයි. ගෙවල් මේවට යන විදිහට අපේ අතට පිටින් නේද මම දැක්කා. පිටින් නේද කවුරු? අපි අන්දුනේ අනෙක් බලය ආමිකට නේවි එකේ යාමේකේ ආෆෝස් එකේ අය. ඒකේ බලේ නැතුව හරි මන් දන්නේ නැහැ. මම මහන්සියක්. අපිට සමහර ගම්වල ඒ කට්ටිය නැත්නම් අදටත් යන්න විදියක් නැහැ. මේ කට්ටියටත් ඒ ත්‍රිවිධ හමුදා රාජ නිලධාරීන් ගම්මට්ටමින් ඒ රාජ නිලධාරීන්වත් ගම්මට්ටමින් යමක් කරා. ඒ කියන්නේ යාලා නිලධාරී මට්ටමට වඩා ඊට වඩා එහා ගිය වැඩ කොටසක් කරා. ඒයට අපේ නායකනේ ගමේ පුරුද්ද තියෙනවනේ. ගම දන්නවා ගම වේදේ ඉතින් යාළ දේශපාලනයකුත් නැහැ යාළ වැඩේ කරනවා. මේ විපත්තිය වෙච්ච වෙලාවෙ ඉඳලා මේ යාළ තමයි අපිත් එක්කනත් එකතුලා වැඩ කරන්නේ. අතර අපි යාළට අවශ්‍ය බලයේ සහ මූල්‍ය පාසුකම් ටික දුන්නා නම් ඒ මිනිස්සු දුන්නා අපි නායකතුරා
ගහෙත් තමයි මේ අනුරායගේ මල්ලිගේ තමයි මේ මෙතන පැතුරු කඩන් ඇවිල්ලා නේ. මේ ආපු අර කෙලවරට මේ ආපු තියෙන ওই සීමාව. මංගලයේ ගෙදර මොකද මංගලයේ ගෙදර හොඳට ගේ පිටින්ම ආවලු මේ අඩි ගන්න. ඒ පුල් ගෙදර ඒ කියන්නේ යටින්ම වෙලා යටින්ම. පස්සේ තමයි කුඩු වෙලා තියෙන්නේ. අවුරුදු 21යි මාර. ඒක තමයි එන්නේ කියන්නේ ආ. ආගාරය කතා. යා අපි අපි පාර්ලිමේන්තුවේ තේරුම්කාරක සභාවක් ඉල්ලලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව දීර්ඝ අධ්‍යයනයක් කරන්න ඕනේ. චෝදනා කරන්න ලේසි. දැන් අපි දැක්ක ආණ්ඩුව නිලධාරීන්ට චෝදනා කරනවා. හැබැයි රටේ බහුතරයක මතයක් තියෙන ආණ්ඩුව ක්‍රියාත්මකුනේ නැහැ කියලා. ඉතින් මේ කාරණා පිළිබඳව චෝදනා කරන එක නෙවෙයි මේ වෙලාවේ කළ යුත්තේ මේ ජනතාවගේ ජන ජීවිතය යථා තත්ත්වයට ගෙන එන්න හැකි මැදිහත් වීමක් කරන එක. ඉතින් පාර්ලිමේන්තුව තුළ ඉදිරි දින කිහිපය ඇතුළත තේරුම්කාරක සභාවක් අපි ඉල්ලනවා. ඉතින් විශේෂ මන්ත්‍රාධිපති මන්ත්‍රීතුමා ඒක නායකත්වයේ දීලා අපි තාමත් කඩනමින් තේරුම්කාරක සභාවක් ඉල්ලලා මේ පිළිබඳව ඇත්තටම වකින් පැහැර හැරියද ජීවිත ගණනාවක් බේර ගන්න තිබ්බද දේපොළ බේර ගන්න තිබ්බද ඉතින් මේ කියන කාරණේ සත්‍ය තොරතුරු රටට අනාවරණය කරන්න ඕනේ. අපි විපක්ෂයේ විදියටත් දේශපාලන බලවේගයක් විදියට අපි සියලු දෙනාම ඉන්නේ මේ රටේ ජනතාව යථා තත්ත්වයට ගේන්න අපි මැදිහත් වෙන්න ඕනේ කියන කාරණේ. ඉතින් මේක දේශපාලන කාරණයක් නෙවෙයි. ඉතින් පළවෙනිම දේ තමයි ආණ්ඩුව මේ රටේ ජනතාවට වෙච්ච පොරොන්දු ටික ඉෂ්ට කරන්න ඕනේ. ඉතින් ඒක සඳහා ආණ්ඩුවේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේ ජනතාව නැවත වතාවක් ගම්බිම් වලට ගෙවල් දොර වලට යන්න පුළුවන්ද බැරිද කියන කාරණේ දැනුම් දෙන්න ඕනේ. ඉතින් අපි දැක්ක යන හැම තැනකම පාසල් වල නවතන්ගෙන ඉන්න අයට පාසල් පටන් ගන්නවා ගෙවල් වලට යන්න කියලා කියනවා. සමහර ආයතන කියනවා යන්න බෑ අනාරක්ෂිතයි කියලා. හැබැයි තවත් අය ඇවිල්ලා කියනවා යන්න කියලා. ඉතින් එක පැත්තකින් රාජ්‍ය ආයතන අතර යම් සම්බන්ධීකරණයක අඩුපාඩුවක් අපිට පේන්න තියෙනවා. තවත් පැත්තකින් මේ අයට මේ දෙන සහනය නැත්නම් මේ දෙන දීමනාව ඊටමත් කඩනමින් ලබා දෙන්න මතන ආණ්ඩුව කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒ සඳහා අපි සමහර නීති රීති බැලුවම ඒක ප්‍රායෝගිකව මිනිසුන්ට මේ අවස්ථාවේදී බලපානවද නැද්ද කියන කාරණෙත් තියෙනවා. දැන් ඒ ඉල්ලලා තියෙන ලිපි ලේඛන මෙවැනි ව්‍යසනයකට මුහුණ දුන්නම ඔය කියන ලිපි ලේඛන හොයාගන්න මේ මිනිසුන්ට අමාරුයි. ඉතින් ඒ හින්දා මම හිතන්නේ ග්‍රාම සේවක මහත්තයාට කතා කරලා පොලිස් වාර්තාවකුත් අරගෙන ඊටමත් කඩිනමින් මේ අවශ්‍ය කාරණා ටික දෙන්න ඕනේ. ඒ වගේම ආණ්ඩුව මේ පොරොන්දු වෙන දේවල් කියන්නේ කෝටික මුදලක් දෙන්න ලක්ෂ 50ක මුදලක් දෙන්න මේක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද? කරන්න ඕනේ ආණ්ඩුව. පොරොන්දු වුණානේ. ඒ සඳහා සහ මේ ජනතාවට සාධාරණයක් වෙන්න ඕනේ. ඉතින් ඒ සඳහා ආණ්ඩුව ක්‍රමවේදයක් හොයාගන්න ඕනේ. ඉතින් අපි ඒ සඳහා අවශ්‍ය සහයෝගය දෙනවා. ඉතින් මුදල් දැන් ට්‍රිලියනයක් ගිනිමේ තියෙනවා කිව්වා. විදේශ ආධාර ලැබෙනවකෝ. ඉතින් මම හිතන්නේ ආණ්ඩුව ජනාධිපතිවරයාගේ ප්‍රකාශය දිහා බැලුවම අපහසුතාවයක් පේන්නේ නැහැ ඒ ප්‍රකාශය තුලේ. අවතන් කඳවුර වල ඉන්න අයට තාමත් අවදානම් පහළ ගියේ නැහැ. නමුත් නිවාස වලට යන්න කියලා දෙනවා. ලිපියකුත් ගහලා දෙනවා. ඒක නම් උතුම් ගන්නවා. ඒක සාධාරණ නැහැ. ඒ තමයි මම කිව්වේ මේ ආයතන අතර යම් සම්බන්ධීකරණ අඩුපාඩුවක් තියෙනවා. ඉතින් ආණ්ඩුවේ ඉලක්කය ඊටමත් කඩනමින් ජනතාව ගෙවල් වලට යවුවා කියලා ලෝකෙට කියන්නද එහෙම නැත්නම් මේ ජනතාවගේ ජීවිත ටික ආරක්ෂා කරන්නද කියන තීන්දුව ආණ්ඩුවට ගත යුතුයි. ඉතින් අපි දැක්ක පහුගිය දිනවල ඒ ආපදාවට ලක් වෙච්ච ජීවිත අහිමි වෙච්ච අයගේ ගණන් දිහා බැලුවමත් යම් චකිතයක් අපිට තියෙනවා ඇත්ත ගණන්ද නැත් නෙවෙයිද කියලා. ඉතින් මේ පිළිබඳවත් ආණ්ඩුවේ අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් මේ ජනතාව කඳවුරු වලින් ඉවත් කරලා අපි ජයග්‍රහණයක් ලැබුවා කියන එක නෙවෙයි. උන්ගේ ජීවිත ආරක්ෂා කරලා උන්ගේ ගම්බිම් වලට යවන්න ඕනේ. ඒ සඳහා කටයුතු කරන්න ඕනේ. මම හිතනවා වගකීතු නිලධාරීන් මේ විදිහට තීන්දුව తీරන ගනි. මේ විපතට මුහුණ දෙන්න ඒකාබද්ධ විපක්ෂ රජය සමග එකතු වෙලා කටයුතු කරන්න උත්සාහ කරනවා. අපි ජනතාව එක්ක මේ කාර්යයේ ඉන්නවා. ඉතින් මේ ගණ දෙනවා අපිට දෙන ජනතාව එක්ක අපි ජනතාව වෙනුවෙන් පෙනී හිටිනවා. දැන් ඇත්තටම අනාගතේ හරි මේක වළක්වා ගන්න ඔබතුමාලා මොකද්ද ගන්න කියලා බලාපොරොත්තු වෙන ක්‍රියාමාර්ගය? දැන් පාර්ලිමේන්තුවේ අපි තේරීම්කාරක සභාව කියලා නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා තමයි ඒකට පාර්ලිමේන්තුව ඉල්ලීම කරේ. අපි ඒක නිල වශයෙන් කතානායකතුමාට බාර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ බාර දෙන එකේදී ප්‍රධාන අරමුණ බවට පත් වෙන්නේ මෙවැනි ආපදාවක් එනවා නම් ඒව පිළිබඳ ආපදා පිළිබඳ අමාත්‍යාංශය එහෙම නැත්නම් ඒ නිලධාරීන් ක්‍රියාත්මක වීම කොහොමද? තව දුරටත් ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් ක්‍රියාත්මක වෙන්නේ මොන විදිහටද ක්‍රියා කරන්න ඕනේ? මොනවාරි යම් කෙනෙක්ගෙන් වැරද්දක් වෙලා තියෙනවා නම් ඒ වැරද්දට මොකද්ද කරන්න කියන එක පිළිබඳව ඒකදී සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම
ඒ වාර්තාව රටේ ජනතාවට දැනගන්නත් ඉදිරිපත් කිරීම තමයි අපි බලාපොරොත්තු බවට පත් වෙන්නේ. දැන් මේ මහනුවර දිස්ත්‍රික්කයේ විශාල ප්‍රමාණයක් හානිපත් වෙලා තියෙනවා. දැන් ඔබතුමා දිස්ත්‍රික්ක මන්ත්‍රීවරයා විදිහට කොහොමද මේ ප්‍රශ්නයට ජනතාවත් එක්ක එකතු වෙන්නේ මේ ප්‍රශ්න විසඳන්න? නෑ ඒක තමයි. දැන් අද වෙනකොට අපිට තියෙන බරපතලම ප්‍රශ්නේ අද 12 වෙනි දවස. මේ අනතුර වෙලා අද 12 වෙනි දවස. හැබැයි 12 වෙනි දවස වෙනකොට කොච්චර කී දවසක් ඉන්නවද මේ මහනුවර දිස්ත්‍රික්කේ තමුන්ගේ නිවසට යන්න දෙපාද කියන පණිවිඩය එනක. කී දෙනෙක් ඉන්නවද ගෙදර හොඳට තියාගෙන ඉස්කෝලේ එක ඉන්නවා මේ වැඩිහිටියනම කොහේ හරි ඒ ස්ථානයක ඉන්නවා. අපි ගියාට කවන්න දෙපාද කියලා තීන්දුව ගන්න බැරුව කී දෙනෙක් ඉන්නවද? හැබැයි ආණ්ඩුව මොන පම්පෝරි ගැහුවත් ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා මේ මිනිස්සුන්ට පණිවිඩය දෙන්න. අඩුම ගානේ මෙතන ඉන්න හොඳ දෙපාද කියන එක කියලාවත් පණිවිඩය දී ගන්න බැරි වෙලා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේක බරපතල විදියට ආණ්ඩුව මේ සම්පූර්ණ කළමනාකරණයෙන්ම ගිලිහිලා තියෙනවා. අදටත් එච්චරයි. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා මීට වැඩිය මේ ආපදා වෙන්න කලින් සැලසුම් කරා නම් මේක නොවරදීම මීට වැඩි යම් ප්‍රමාණයක් වළක්වා ගන්න තිබ්බා. දැන් හරි යාන්ත්‍රණයේ මාධ්‍යයට විතරක් ඇවිල්ලා සංදර්ශන දාලා ලොකු මීටින් අරගෙන ලොකුවට කතා කරලා යනවා වෙනුවට අවශ්‍ය තැනට බහැලා අවශ්‍ය දේ කරා නම් මහ පොළොවේ යථාර්ථයේ තේරුම් ගන්න කටයුතු කරා නම් මීට වැඩිය හොඳ දෙයක් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ආශිර්වාද කරනවා අපේ ජාතියට නායකයෝ අවශ්‍යයි. ඒ වගේම බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න ඕන. ජාතිය ආරක්ෂා කරගන්න ඕන. මේව රැකනොත් තමයි අනිත් ජාතීන්ටත් මේ රටේ හොඳට ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. නිසා ආශිර්වාද සබ්බීතියෝ විජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු බලප්පත්තා පච්චේකානන්තියම් බලං අන්තානුපතේජේන රක්ඛම් බන්දා සබ්බ